මගේ නම රොෂෙන්. මම කොළඹ ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගමක සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් විදියටයි වැඩ කරන්නේ. කාර්යබහුල නගර ජීවිතයෙන් බැටකන මටයි මගේ පාසල් කාලේ ඉඳන්ම ළඟින්ම හිටපු හොඳම යාළුවෝ දෙන්න වන තිලාන් සහ කසුන්ටයි තිබුණේ පුදුමාකාර විනෝදාංශයක්. ඒ තමයි ඈත ඝන වනාන්තර ගවේෂණය කරන එක සහ ලංකාවේ වනගත ප්‍රදේශවල සැඟවිලා තියෙන පරණ ගුහා හොයාගෙන යන එක. අපි පාසල් යන වයසේ ඉඳන්ම හැම අවුරුද්දකම එකතු වෙලා මේ වගේ වනගත සංචාරයක් යාම සිරිතක් කරගෙන හිටියා. දැන් අපි හැමෝම රැකියාවල් කරලා විවාහ වෙලා ජීවිතවලින් කාර්යබහුල වුණත් අපේ මේ පැරණි සම්ප්‍රදාය අපි අතහැරියේ නැහැ. මේ ගමනත් ඒ වගේ අපි සෑහෙන කාලෙක ඉඳන් සැලසුම් කරපු ගවේෂණාත්මක සංචාරයක්. මෙදා සැරේ අපි තෝරගත්තේ ලංකාවේ තෙත් කලාපීය සදාහරිත වනාන්තර අතරින් සෑහෙන අද්භූත සහ ඝන වනාන්තර කලාපයක්. මීදුමෙන් බරවුණු උසින් අඩි 100 ගණනක් උසට විහිදුණු රූස්ස ගස්වලින් වැසුණු මේ කැලෑව ඇතුළට යද්දිම පරිසරයේ පුරාම පැතිරිලා තිබුණේ අමුතුම මූසල නිශ්ශබ්දතාවයක්. කුරුල්ලෙක්ගේ හඬක්වත් ඇහෙන්නේ නැති තරමට වටපිටාවම අඳුරුයි. වනගත සංචාරවල හොඳ පළපුරුද්දක් තිබුණු අපිට සාමාන්‍යයෙන් වනසතුන්ගෙන් එල්ල වෙන තර්ජන ගැන ලොකු බයක් තිබුණේ නැහැ. ඒ නිසාම අපි අපේ මාලිමාවන් සහ සිතියම් ආධාරයෙන් කිසිම මිනිස් පය සලකුණක් නැති ඝන කැලෑව පතුලටම ඇවිදගෙන ගියා. අපි දවල් දවස පුරාම කැලේ මැදින් සෑහෙන දුරක් ඇවිදගෙන යද්දී එකපාරටම වනාන්තරයේ මැද තිබුණු පොඩි එලි මහන් තැන්නක් වැනි ස්ථානයක් අපේ ඇස ගැටුණා. ඒ දර්ශනය දැක්කම අපි තුන්දෙනාම පුදුමයෙන් නතර වුණා. මහා රූස්ස ගස්වලින් වටවුණු ඒ හිස් බිම් කඩ මැද තනිවම අතෑර දමා තිබූ පැරණි ලී පැල්පතක් තිබුණා. මොකක්ද බම් මේ? මහ කැලෑවක් මැද්දේ මේ වගේ පැල්පතක්? තිලන් පුදුමයෙන් ඇහුවා. ඇත්තටම ඒක නිකම්ම පැල්පතකට වඩා විශාල ලී වලින් හදපු පරණ මඩුවක් වගේ පෙනුමක් තිබුණේ. වටේටම තිබුණු ලී ලෑලි දි รา පත් වෙලා කැලෑ වැදිලා පාසි වලින් වැහිලායි තිබුණේ. වහලේ තනින් තන දි รา ගිය ලෑලි කැබලි බිමට කඩා වැටිලා තිබුණා. ජනෙල් පියන් කිසිවක් තිබුණේ නැහැ. බැලූ බැල්මටම මේක වසර දශක ගණනාවකින් කිසිම මිනිහෙක් පාවිච්චි නොකරපු සම්පූර්ණයෙන්ම අතෑර දමාපු මූසල තනක්. හරියට අර හොල්මන් ෆිල්ම් වල තියෙන පාළු ගෙවල් වගේ නේද බං? කසුන් hina වෙමින් විහිළුවට වගේ කිව්වා. අපි ඒකට hina වුණත් අපේ හදවත් ඇතුලෙන් අමුතුම නොසන්සුන්කමක් මතුවෙන්න ගත්තා. මේ වගේ බාහිර ලෝකයෙන් වෙන්නුණු කිසිම පාරක් තොටක් නැති මහ කැලෑවක් මැද මෙච්චර විශාල ලී ගොඩනැගිල්ලක් හැදුවේ කවුද? ඇයි මේක මෙහෙම අතෑරලා දැම්මේ? අපේ ගවේෂණාත්මක කුතුහලය උපරිමයටම නැගුණු නිසා අපි මේ පැල්පත ඇතුළට ගිහිල්ලා බලන්න තීරණය කළා. අපි හෙමින් පැල්පතේ දි รา කිය දොරකඩ ළඟට කිට්ටුණා. මම ඉස්සරහින්ම ගිහින් යාන්තමට එල්ලිලා තිබුණු පරණ ලී දොර ඇතුළට තල්ලු කළා. මහා මූසල හඬක් නගමින් දොර ඇරුණා. ඇතුළතින් ආවේ වසර ගණනාවකින් හුළඟක් නොවැදුණු දූවිලි සහ පල්ලුණු තෙතමනේ මුසුණු හුස්ම ගන්න අමාරු ඝන වාතයක්. පැල්පත ඇතුලේ ලොකු කාමර බිත්ති මුකුත් තිබුණේ නැහැ. ඒක තනිකරම එකම එක ලොකු හතරස් ශාලාවක් වගේ තැනක්. ඇතුළත තිබුණු දි รา කිය පරණ මේසයක් සහ පුටු කැබලි කීපයක් හැරුණුකොට මුළු තැනම හිස්වයි තිබුණේ. බිම පුරාම ඝන දූවිලි තට්ටුවක් වැහිලා තිබුණා. කසුන් දි รา ගිය ලී බඩුවස්සෙන් මොනවා හරි වටින දෙයක් හෝ පැරණි සලකුණක් හමු වේද කියලා හොයන්න පටන් ගත්තා. මමයි තිලානුයි පැල්පතේ මැද හිටගෙන වටපිට නිරීක්ෂණය කරමින් හිටියා. හරියටම ඒ වෙලාවේ මුළු පැල්පත පුරාම අමුතු ශබ්දයක් පැතිරෙන්න ගත්තා. ඒක ඉතාමත් බර ශබ්දයක්. හරියටම කවුරු හරි කෙනෙක් පස් පොළවක් උඩ මහා බර දෙයක් ඇදගෙන යනවා වගේ සද්දයක්. නැත්නම් කකුලක් පොළවේ අතුල්ලමින් යමක් ඇදගෙන යනවා වගේ දැනුණා. අපි තුන්දෙනාම එක පාරටම සද්දය ඇහෙන පැත්ත
හොයන්න වටපිට බැලුවා. පැල්පත ඇතුලේ අපෙන් බාහිරව කිසිම සතෙක්වත් මිනිසෙක්වත් නැහැ. ඒ සත්‍යය ඊටමත් පැහැදිලිව ඇහෙනවා. මොකක්ද බං ඒ සත්‍යේ පිටිපස්සෙන් දැහෙන්නේ? තිලාන් හෙමින් ඇහුවා. මම මගේ දකුණු කන බිත්තියට තියලා සද්දයට ඇහුම්කන් දුන්නා. නැහැ. ඒ සද්දය ඇහෙන්නේ බිත්ති වලින් නෙවෙයි. මම වහාම බිම වාඩි වෙලා මගේ කන අපි හිටගෙන ඉන්න ලෑලි පොළොව මත තිබ්බා. මගේ මුළු ඇඟම එක පාරටම සීතල වෙලා ගියා. ඒ ශබ්දය ඊටමත් පැහැදිලිවම ඇහෙන්නේ අපේ කකුල් වලට යටින්. ඒ කියන්නේ පොළොව යටින්. මේ පැල්පතට බිම්මහලක් තිබුණේ නැහැ. අවට වටපිටාවෙන්ම බිම්මහලකට යන කිසිම පෙනෙන දොරක් තිබුණෙත් නැහැ. එතකොට අපේ කකුල් වලට යටින් පොළොව පතුලේ ඉඳන් මේ වගේ බර දෙයක් ඇදගෙන යන සද්දයක් ඇහෙන්නේ කොහොමද? මේකට යටින් මොකක් හරි රහස්තනක් තියෙනවා බං. මම නැගිටින ගමන් කිව්වා. අපි වහාම අපේ කකුල් වලට යටින් තිබුණු දූවිලි සහ කැලෑරොඩු වහාම අපේ කකුල් වලින් අයින් කරන්න පටන් ගත්තා. පොළොව යටින් එන ඒ අද්භූත ඇදිලි සද්දය තාමත් නතර වෙලා තිබුණේ නැහැ. පැල්පතේ වම් පැත්තේ කෙළවරටම වෙන්න තිබුණු ඝන දූවිලි සහ කසල තට්ටුව අයින් කරද්දී එතන ලෑලි පොළොව මත සවි කර තිබූ අමුතුම දෙයක් අපි දැක්කා. එතන තිබුණේ ලෑලි පොළොවට සවි කරපු සම්පූර්ණයෙන්ම මලකඩ කාපු විශාල යකඩ හැඬලයක් සහ හතරස් රහස් දොරක්. පොළොව යට සැඟවුණු අඳුරු රහස් කාමරයක දොරකඩ ළඟයි අපි දැන් හිටගෙන ඉන්නේ. ඒ රහස් දොරට යටින් තවමත් ඒ මූසල ඇදිලි සද්දය ඊටමත් පැහැදිලිව ඇහිමින් තිබුණා. මම ඒ මලකඩ කාපු විශාල යකඩ හැඬලය අතින් තද කරලා අල්ලගත්තා. තිලාන් සහ කසුන් මගේ දෙපැත්තෙන් හිටගෙන ඔවුන්ගේ අත්තිවාරම් ලාම්පු සහ ටෝච් එලි ඒ හතරස් රහස් දොර දෙසට යොමු කරගෙන මරබයෙන් බලාගෙන සිටියා. අපේ කකුල් වලට යටින් තවමත් අර අද්භූත ඇදිලි සද්දය ඇහිමින් තිබුණේ අපේ ලේ සීතල කරවමින්. මම මගේ මුළු ශක්තියම යොදලා ඒ පරණ යකඩ දොර ඉහළට ඇද්දා. වසර දශක ගණනාවකින් ඇරලා නොතිබුණු ඒ දොර මහා දරුණු හඬක් නගමින් ඇරුණා. දොර ඇරුණු සැනින්ම ඒ පොළොව යට අඳුරු කුහරයෙන් ඉහළට මතුවුණු මහා දරුණු වාත ප්‍රවාහය නිසා අපි තුන්දෙනාම එක පාරටම කහින්න ගත්තා. එතනින් ආවේ සාමාන්‍ය පාළුගයක එන දූවිලි ගඳක් නෙවෙයි. හරියටම දින ගණනාවක් තිස්සේ කුණු වෙලා ගිය මස් ගොඩකින් එන වමනේ යන තරමේ දරුණු කුණු මස් ගඳක්. අපෝ අප්පිරියයි බං. මොකක්ද ඒ කුණු මස් ගඳ? හරියට මෙතන සතෙක් කුණු වෙලා වගේ. කසුන් ඔහුගේ නාසය වසා ගනිමින් කිව්වා. මම මගේ බෑග් එකේ තිබුණු රෙදි කෑල්ලක් අරන් මගේ නහය සහ මූණ වටා තද කරලා බැඳගත්තා. ඒකෙන් ගඳ සම්පූර්ණයෙන්ම ආවේ නැති වුණත් යාන්තමට හුස්ම ගන්න පුළුවන් තත්වයක් හැදුනා. මම මගේ අතේ තිබුණු LED ටෝච් එක ඒ අඳුරු පතුල දෙසට යොමු කරලා බැලුවා. දොරෙන් පහළට විහිදිලා තිබුණේ පරණ දිරා ගිය ඉනිමගක්. ටෝච් එළිය කොයිතරම් බලවත් වුණත් ඒ පොළොව යට තිබුණු ඝන අඳුර කැපී පෙනුනේ නැහැ. හැබැයි එක දෙයක් ස්ථිරයි. දොර ඇරියට පස්සේ අර පොළොව යටින් ආපු ඇදිලි සද්දය කලින්ට වඩා මහා හයියෙන් සහ ළඟින් ඇහෙන්න පටන් ගත්තා. මම පහලට බැහැලා බලන්නම්. මම කිව්වා. උඹට පිස්සුද රොෂෙන්? ඕක ඇතුලේ මොක්කෝ ඉන්නවද දන්නේ? ඔය එන කුණු ගඳත් එක්ක ඔතනට බහින එක නම් එච්චර හොඳ නෑ පුතෝ. තිලන් මාව වළක්වන්න හැදුවා. නමුත් මගේ තිබුණු අසීමිත ගවේෂණාත්මක කුතුහලය නිසා මම ඔවුන්ගේ අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නෑ. මම හිමින් මගේ කකුල් ඒ දි รา ගියේ ඉනිමග මත තබා අඟලින් අඟල ඒ අඳුරු කුහරේ පතුලටම බැස්සා. තිලන් මට උදව්වක් විදියට ඉනිමගෙන් අඩක් පහලට බැහැලා ඔහුගේ ටෝච් එළිය මගේ මගට යොමු කළා. කසුන් ඉහළ පැල්පතේ ආරක්ෂාවට නතර වුණා. මම ඉනිමගේ අවසාන පඩියෙන් බිමට අඩිය තියද්දිම මගේ මුළු ශක්තියම හීන වෙලා යනවා වගේ පුදුමාකාර සීතලක් මගේ ශරීරයට දැනුණා. ඒක සාමාන්‍ය බිම්මහලක තියෙන හීතලක් නෙවෙයි.
හරියටම මෝචරියක තියනා වගේ මරණීය ඇටමිදුළු විනිවිද යන සීතලක්. මම ටෝච්චලිය වටපිටාවට යොමු කරලා බැලුවා. ඒ බිම්මහලේ පොළව තනිකරම කළු ගල් වලින් සකස් කරලා තිබුණු අතර කාමරයේ දෙපැත්තෙන් මහා විශාල කොන්ක්‍රීට් ආධාරක කණු දෙකක් ඉහළ වහලයට හේතු වෙලා තිබුණා. හරියටම මම වටපිට බලනවත් එක්කම වම් පැත්තේ තිබුණු විශාල කොන්ක්‍රීට් කණුව පිටිපස්සෙන් අර බර ඇදිලි සද්දේ මතුවුණා. මම වහාම මගේ ටෝච්චලිය ඒ පැත්තට යොමු කළා. කොන්ක්‍රීට් කණුව පිටිපස්සෙන් ඉතාමත් හිමින් මිනිහෙක් මතුවුණා. මම බය වුණු පාර මගේ කටින් මහා හයියෙන් කෑගැසීමක් පිට වුණා. නමුත් ඒ ශබ්දය බිම්මහලේ ඝන වාතය නිසා යාන්තමට කෙඳිරියක් වගේ විතරයි පිටතට ඇසුනේ. මගේ කෑගැසීම ඇහිලා ඉනිමග මැද හිටපු තිලාන් එක පාරටම ඉහළට දුවලා පැනගත්තා. මගේ ටෝච්චලිය කෙලින්ම වැදිලා තිබුණේ ඒ මතුවුණු මිනිහගේ මූණටයි. එයා සාමාන්‍ය පෙනුම තියෙන කොළපාට ටී-ෂර්ට් එකක් සහ පරණ ඩෙනිම් කලිසමක් ඇඳගත්තු තරුණයෙක්. ඔහුගේ කොණ්ඩය අවුල් වෙලා තිබුණේ. මූණ සම්පූර්ණයෙන්ම රැවුල කපලා පිරිසිදුව තිබුණා. නමුත් ඔහුගේ ශරීරයේ කිසිදු පණක් තිබුණේ නැහැ. ඔහුගේ දකුණු කකුල සම්පූර්ණයෙන්ම බිම දිගේ ඇදගෙන පස් සහ ගල් කැබලි පොළවේ අතුල්ලමින් ඉතාමත් හිමින් ඇවිදගෙන ආවා. අපිට මෙච්චර වෙලාවක් ඇහුනේ ඔහුගේ ඒ කකුල අදින ශබ්දයයි. ඒ හැම දෙයකටම වඩා භයානක වුණේ ඔහුගේ ඇස් දෙක. ඔහුගේ ඇස්වල කිසිම කළු ඉංගිරියාවක් පෙනුනේ නැහැ. තනිකරම සුදු පාට හිස් ඇස් දෙකක්. මම එතන හිටගෙන ටෝච් එකක් අල්ලගෙන හිටියත් ඔහු මාව ගණන් ගත්තේවත් මගේ පැත්ත බැලුවේවත් නැහැ. ඔහු වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඒ කකුල ඇද ගහමින් නැවිත ගියා. ඔයා කවුද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මම වෙවුලන හඬින් ඔහුගෙන් ඇහුවා. උඩ හිටපු කසුන් සහ තිලාන් මහා හයියෙන් කෑ ගැහුවා. රොෂෙන් ඉක්මනට ඕකෙන් එළියට වරෙන්. ඕක මිනිස්සෙක් නෙවෙයි. මම තව එක පියවරක් ඉදිරියට තියද්දිම ඒ මිනිහා එක පාරටම තමන්ගේ ගමන නතර කරලා සම්පූර්ණයෙන්ම ගල් ගැහුණා. ඔහුගේ බර හුස්ම ගැනීමේ ශබ්දය පවා එක ක්ෂණයකින් නතර වුණා. මුළු කාමරයම මරණීය නිශ්ශබ්දතාවයකට වැටුණා. ඊළඟ තත්පරයේදී ඔහු තමන්ගේ ඔළුව විතරක් මගේ පැත්තට හරවලා ඔහුගේ ඒ හිස් සුදු ඇස් දෙකෙන් කෙලින්ම මගේ දිහා බැලුවා. ඊට පස්සේ ඔහුගේ මුළු ශරීරයම මගේ පැත්තට හැරෙව්වා. ඔහුගේ මූණේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මම මර බයෙන් පස්සෙන් පස්සට වෙලා ඉනිමග දිහාට දුවන්න හැදුවා. මම ඉනිමගේ පළමු අඩිය අතින් අල්ලනවත් එක්කම ඒ මිනිහා එක පාරටම මගේ දිහාට පියවරක් තිබ්බා. ඔහු සාමාන්‍ය මිනිසෙක්ට වඩා මහා වේගකින් මගේ දිහාට ලංවීමටයි උත්සාහ කළේ. මම මගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් මහා හයියෙන් කෑ ගහගෙන ඉනිමග දිගේ ඉහළට වඳුරෙක් වගේ වේගයෙන් බඩ ගෑවා. තිලාන් සහ කසුන් මගේ අත් දෙකෙන් ඇදලා මාව ඉහළ පැල්පතේ පොළව මතට ගත්තා. අපි තුන්දෙනාම එකතු වෙලා ඒ මලකඩ කාපු යකඩ රහස් දොර ඉක්මනටම බිමට අතැරලා වහලා දැම්මා. දොර වහන්න ඔන්න මෙන්න තියෙද්දි මම දැක්කා ඒ කකුල ඇද ගහන මූසල මිනිහා ඉනිමග පාමුල හිටගෙන තමන්ගේ එක අතක් ඉනිමග මත තබාගෙන ඔහුගේ ඒ සුදු ඇස්වලින් කෙලින්ම ඉහළ බලා සිටින ආකාරය. අපේ පිටිපස්සෙන් අර පොළොව යටින් ආපු මූසල කුණුමස් ගඳ මුළු පැල්පත පුරාම පැතිරෙනවා අපිට දැනුණා. අපි ඒ පාළු පැල්පතේ රහස් යකඩ දොර වහලා දාපු හැටියෙම කසුන් සහ තිලාන් මාවත් ඇදගෙන පැල්පතේ දොර කඩින් එළියට පැනගත්තේ හරියට අපේ පස්සෙන් මාරය පන්නනා වගේ මර බයකින්. අපි අපේ අමතර ඇඳුම් බෑග්, කෑම බීම සහ වටිනා උපකරණ සේරම ඒ පැල්පත ඇතුළෙම දාලා ආවේ අපේ ජීවිතේ බේර ගැනීම ඊට වඩා වටින නිසායි. අපේ අතේ ඉතිරුනේ මම තදින් අල්ලගෙන හිටපු LED ටෝච් එක සහ තිලාන්ගේ අතේ තිබුණු මාලිමාව විතරයි. දුවපන් රොෂෙන්, නතර වෙන්න එපා. කෙලින්ම අර පල්ලම් පාර දිගේ දුවපන්. තිලාන් මහා හයියෙන් කෑ ගැහුවා. අපි තුන්දෙනා මහා ඝන කැලෑව මැදින් ගස්වල අතු මුහුණේ වැදිලා
හීරිලා ලේ ගලද්දිත් ඒ කිසිම පීඩාවක් නොදැනී එක දිගටම දුවන්න පටන් ගත්තා. වනාන්තරයේ පුරාම කෙමෙන් සවස් කාලයේ ළඟා වෙමින් තිබුණේ පරිසරය තවත් අඳුරු කරමින්. ඊටත් වඩා බියකරු වුණේ කඳු මුදුනේ ඉඳලා මහා ඝන මීදුම් පටලයක් එක පාරටම කැලෑව දිහාට ගලාගෙන එමයි. ෆිල්ම් එකක තියනා වගේ මුළු වටපිටාවම තත්පර කීපයක් ඇතුළත සුදු පැහැති මීදුමෙන් වැසී ගියා. අපිට ඉදිරියෙන් අඩි කීපයකට වඩා දුරක් පෙනුනේ නෑ. අපි පැය භාගයකට වඩා එක දිගටම දුවලා මහන්සි වැඩිකමට කැලෑවේ තිබුණු මහා විශාල දි รา ගිය ගහක් ළඟ නතර වුණා. අපේ පපුව ගැහෙන සද්දය මුළු පරිසරයටම ඇහෙන තරමට අපි හති වැටිලායි තිබුණේ. කසුන් බය වුණු පාර බිම වාඩි වෙලා ඔළුව අත් දෙකෙන් බදාගත්තා. ඔහුගේ මූණ සම්පූර්ණයෙන්ම සුදු මැලි වෙලයි තිබුණේ. මචං මොකක්ද බං ඒ අපි දැක්කේ? ඒ මිනිහාගේ ඇස් දැක්කද? ඌනම් මිනිස්සෙක් වෙන්න බෑ. කසුන් වෙවුලන හඬින් කෙඳිරුවා. මටත් හිතාගන්න බෑ කසුන්. ඒ වගේ එකෙක්ව නම් මං ජීවිතේටවත් දැකලා නෑ. ඌ අර ඉනිමග දිගේ උඩට එන්නනේ හැදුවේ. අපි තව තප්පරයක් හරි එතන පරක්කු වුණා නම්. තිලාන් කතාව නතර කළේ ඔහුගේ ශරීරයේම බයෙන් ගැහෙන්න ගත්තු නිසායි. මම මගේ ටෝච් එක නිවා දාලා වනාන්තරයේ නිශ්ශබ්දතාවයට ඇහුම්කන් දුන්නා. මීදුම නිසා මුළු වනාන්තරයම මරණීය නිශ්ශබ්දතාවයකට වැටිලා තිබුණේ. කුරුල්ලෙක්ගේ හඬක් හුළඟක සද්දයක්වත් ඇහුනේ නැහැ. නමුත් හරියටම විනාඩියකට විතර පස්සේ අපිට පිටිපස්සෙන් ඝන මීදුම ඇතුලෙන් ඊටමත් යාන්තමට සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ සත්තු දුවන සද්දයක් නෙවෙයි. ඒක අර බිම්මහලෙදී අපිට ඇහුණු එක කකුලක් පොළවේ අතුල්ලමින් පස් ඇදගෙන යන ඒ මූසලඩි සද්දෙමයි. ඌ අපේ පස්සෙන්ම පැල්පතෙන් එළියට ඇවිල්ලා මේ මහා ඝන මීදුම සහ අඳුර මැද අපි ආපු පාර ඌ ඊටමත් නිවැරදිව හොයාගෙන අපේ පස්සෙන්ම ලුහු බඳිමින් ඉන්නවා. ඌ එනවා බං. ඌ අපේ පස්සෙන් එනවා. තිලාන් මාලිමාව අතට අරගෙන කෑ ගැහුවා. අපි ආයෙමත් මර බයෙන් දුවන්න පටන් ගත්තා. මෙදා සැරේ මීදුම නිසා අපිට පාර පෙනුනේ නැහැ. අපි ගස්වල හැප්පෙමින්, ගල්වල පැටලි බිම වැටෙමින්, ආයෙමත් නැගිටිමින් වියරුවෙන් වගේ ඉදිරියටම දිව්වා. අපේ පිටිපස්සෙන් ඇහුණු ඒ ශබ්දය කෙමෙන් අපිට තවත් ළඟින් ඇහෙන්න පටන් ගත්තා. ඌ කකුලක් ඇද ගහමින් ඇවිදිනවා වුණත් අපිට වඩා මහා වේගයකින් කැලෑව ඇතුලෙන් අපිට ළඟා වෙමින් ඉන්නවා කියලා අපිට තේරුණා. කැලෑවේ තිබුණු ගස් අතරින් ඒ අමනුෂ්‍යයාගේ බර හුස්ම ගැනීමේ ශබ්දය පවා දැන් අපිට යාන්තමට ඇහෙන්න පටන් අරන් තිබුණා. මචං අර පැත්තෙන් එළියක් පේනවා. කසුන් ඉදිරියට අත දිගු කරමින් කෑ ගැහුවා. මීදුම අතරින් ඈතින් කුඩා ලාම්පු එළි කීපයක් සහ බල්ලන් බුරන සද්දයක් අපිට ඇහුණා. ඒක ගමක මායිමක් බව අපිට ක්ෂණයකින් වැටහුණා. අපි අපේ ඉතිරි වෙලා තිබුණු මුළු ශක්තියම යොදවා ඒ එළිය දිහාට දුවගෙන ගියා. අපිට පිටිපස්සෙන් ඇහුණු ඒ මූසල අඩි ශබ්දය අපිට තවත් ළඟින් හරියටම අපේ පිටිපස්සෙන් ඇහිලා එක පාරටම නතර වුණා. අපි මහා හයියෙන් කෑ ගහගෙන වනාන්තරයේ සීමාවෙන් එළියට පැනලා ගමේ මායිමේ තිබුණු කුඩා පස් පාරකට ඇද වැටුණා. එතන ගමේ මිනිස්සු කීප දෙනෙක් ලන්තෑරුම් සහ පොළු අතේ තියාගෙන හිටියා. වනාන්තරයෙන් ඇහුණු අපේ මරණීය කෑගැසීම් නිසා ඔවුන් ආයුධ සූදානම් කරගෙනයි හිටියේ. අපි තුන්දෙනාම පස් පාර මත ඇද වැටිලා බේරුණු පණ ඇතිව හති අරමින් හිටියා. අපේ ඇඟ පුරාම තුවාල සහ ලේ තැවරිලා තිබුණා. ගම්මුන් අපිට වතුර ටිකක් දීලා අපිව සනසන්න උත්සාහ කළා. මම හිමින් පිටිපස්සේ හැරිලා වනාන්තරය දිහා බැලුවා. කැලෑවේ මායිමේ තිබුණු ඝන මීදුම සහ කළු අඳුර අතරින් අර කොළපාට ටී-ෂර්ට් එකක් ඇදගත්ත මිනිස්සයාගේ අඳුරු ඡායාව ගස් දෙකක් මැද හිටගෙන කෙලින්ම අපි දිහා බලාගෙන ඉන්නවා. මම පැහැදිලිවම දැක්කා. ඔහු ගමේ සීමාවට ඇතුළු වුණේ නැහැ. ඔහු යාන්තමට තමන්ගේ සුදු ඇස් වලින් අපි දිහා බලාගෙන ඉඳලා ටිකෙන් ටික ඒ ඝන අඳුර ඇතුළටම නොපෙනී ගියා. අපි කොහොම හරි පණ බේරගෙන ගමට ආවත් අර අද්භූත මිනිසයා
කවුද සහ ඒ පාළු පැල්පතේ සැඟවුණු බියකරු අතීතය මොකක්ද කියලා අපිට හෙළිවුණේ ඊට පසුවයි. ගමේ හිටපු වයස්ගතම මිනිසෙක් වෙන කරුණාරත්න මාමා අපේ ඇඟේ තැවරිලා තිබුණු අර මූසල පල්ලුණු කුණුමස් ගඳ ඉව කරලා අපේ මූණ දිහා බැලුවේ මහා දරුණු බියකින්. අපි කරුණාරත්න මාමට සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම මුල සිට අගටම කිව්වා. ඔය වෙලාවේ තමයි කරුණාරත්න මාමා අපිට ඒ අද්භූත පැල්පත සහ අපිව ලුහු බැඳගෙන ආපු මිනිස්යාගේ සැබෑ කතාව කිව්වේ. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව අපේ රට පාලනය කරන කාලෙදී. ඒ දවස්වල මේ මුළු පළාතම සුද්දන්ගේ තේ වතු වලින් වැහිලා තිබිලා තියෙන්නේ. එතකොට අපි දැකපු මහ කැලේ මැද තියෙන ලී පැල්පත ඒ කාලේ වතු පාලනය කරපු නපුරු කම්කාණම්වරයෙකුට අයිති වුණු රහස් ගබඩාවක්. එයාගේ නම ලෝරන්ස්. මේ ලෝරන්ස් කම්කාණම් කියන්නේ මනුෂ්‍ය ගතිගුණයක් බිඳුවටවත් නැති දරුණු මිනිසෙක්. මොහු වත්තේ වැඩ කරපු අහිංසක දමිළ වතුකම්කරුවන්ට දරුණු වදහිංසා කරලා මරලා දාලා තියෙනවා. මේ දේවල් කම්කාණම්වරයා කරලා තියෙන්නේ අර ලී පැල්පතේ පොළොව යට තිබුණු රහස් බිම්මහල් ඇතුළේදී. සමහර මිනිස්සුන්ව එතනදිම ඝාතනය කරලා වල දාලා පවා තියෙනවා. නමුත් එක දවසක් ලෝරන්ස් කම්කාණන්ගේ වදහිංසා දරා ගන්න බැරි වුණු වතුකම්කරුවන් 10-12 දෙනෙක් එකතු වෙලා රෑ මධ්‍යම රාත්‍රියේ ලෝරන්ස්ව අල්ලගෙන ඔහුගේම කැලේ මැද තියෙන පැල්පත ඇතුළට අරන් ගිහින් ලෝරන්ස්ගේ දකුණු කකුල පොරවකින් කපලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔහුව අර රහස් බිම්මහල ඇතුළට දාලා දොර උඩින් වහලා හිර කරලා දාලා තියෙනවා. මේ සිදුවීමෙන් ලෝරන්ස් කම්කාණන් තමන්ගේ කැපී ගිය කකුලත් බිම දිගේ ඇද ඒ අඳුරු බිම්මහල පුරා දින ගණනාවක් මරණීය වේදනාවෙන් කෑ ගහලා තියෙනවා. අවසානයේදී කිසිම කෑමක් බීමක් නැතිව මහා දරුණු වෛරයකින් සහ පලිගැනීමේ චේතනාවකින් යුතුව ඔහු ඒ බිම්මහල ඇතුළෙම මැරිලා කුණු වෙලා ගිහිල්ලා තියෙනවා. ලෝරන්ස් කම්කාණන් මිය යද්දී ඇති කරගත්තු ඒ මාරක වෛරය නිසා ඔහු අමනුෂ්‍ය പ്രേත ආත්මයක් වෙලා ඔහු අදටත් තමන්ගේ කැපිලා ගිය දකුණු කකුල බිම දිගේ ඇද ගහමින් ඒ බිම්මහල ඇතුලේ ඇවිදිනවා. කැලේ අතරමං වෙලා ඔය පැල්පතට එන ඕනෑම කෙනෙක්ව තමන්ව මරා දාපු කම්කරුවන් කියලා හිතලා ඒ ලෝරන්ස් කම්කාණන්ගේ പ്രേත ආත්මය ලුහු බඳින්න ගන්නවා. කරුණාරත්න මාමා කිව්ව විදියට අද අපි බේරිලා තියෙන්නේ 99න්. මොකද මීට කලින් තරුණයෝ කීප දෙනෙකුත් ගිහිල්ලා කැලෑව ඇතුලේ අබිරහස් විදියට මැරිලා ඉඳලා ගම්මුන්ට හම්බ වෙලා තියෙනවා. නමුත් අපි මේ සිද්ධ වෙච්ච දේ නිකම්ම අතහැරියේ නැහැ. අපි ගිහිල්ලා පොලිසියට අපිට සිද්ධ වුණු දේ ගැන සහ ගම්මුන් කිව්ව දේවල් ගැන කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ නිසා පහවදා උදේම ගමේ තරුණයන් සහ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ආයුධ සන්නද්ධව ඒ පැල්පත පරීක්ෂා කරන්න කැලෑවට ගියා. නමුත් ඔවුන්ට එහි කිසිදු මිනිසෙක් හෝ අද්භූත බලවේගයක් හොයාගන්න ලැබුණේ නැහැ. බිම්මහල පරීක්ෂා කිරීමේදී වසර 100කට වඩා පැරණි මිනිස් ඇටකටු කීපයක් පමණක් හමු වුණා. පොලිසිය විසින් ඒව භූමදානය කිරීමට කටයුතු කළා. නමුත් අපි දන්නවා ඒ වෛරයෙන් පිරුණු ආත්මය සදහටම වනාන්තරයෙන් නික්ම ගියේ නෑ කියලා. අපි එදා පණ බේරගෙන කොළඹ නගරයට ආවත් තිලාන් සහ කසුන් අද වනතුරුත් වනගත සංචාරවලට යන්න තියා ඒ ගැන කතා කරන්නත් බයයි. සමහර විට ඒ මහ කැලේ පාළු පැල්පතේ ලෝරන්ස්ගේ ආත්මය තවමත් Tamanගේ ඊළඟ ගොදුර එනකන් බලාගෙන ඉන්නවා ඇති.